2009 මේක තමයි පැහැදිලිව ඔයගොල්ලෝ තේරුම් ගන්න. එතකොට මේ කාත් එක්ක හරි කතා කරනකොට නැත්නම් රටේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. 2009 මැයි මාසයේ 19 තමයි අපි ජයග්‍රහණය කළේ. ඊට පස්සේ 2009 මැයි මාසයේ 27 වෙනකොට ජර්මනිය රටවල් 17ක් එක්ක එකතු වෙලා අපේ රටට විරුද්ධව යෝජනාවක් ගෙනාවා විශේෂ සැසිවාරයක් ඉල්ලලා එක්සත් ජාතීන්ගේ සංගමයේ. ඒක අපි පරාජය කළා. අපේ සවුත් ඉන්දියා සවුත් ඒෂියා වල රටවල් ඔක්කොම එකතු වෙලා අප්‍රිකා රටවල් එකතු වෙලා ඒක පරාජය කළා. පරාජය කළා අපිට ප්‍රශංසාත්මක යෝජනාවක් බවට ඒකපත් කළා. පත් කළා පශ්චාත් යුද සංවර්ධනය කරන්න කියලා කිව්වා. ඒතර ඔක හොඳට හිතා ගන්න. එතකොට අපි යුද්ධ දින්නා මැයි මාසයේ 19 2009 මැයි මාසයේ 27 වෙනකොට අපිට පක්ෂව ප්‍රශංසා කරලා ජෙනීවා යෝජනාවක් ආවා. Human Rights Commission එකේ. ඒතර ඉතින් කතාව ඉවරයි. එමුනා කොහොමද මේ අපිට අහිතකර යෝජනාවක් කරා පැමිණියේ? ඒක තමයි අපි බලන්න ඕනේ ඇයි එහෙම වුනේ කියලා. යුද්ධෙත් දිනලා එක්සත් ජාතික සංඝයේ මානවිකම් කවුන්සිලේ තියෙන ප්‍රථම යෝජනාව අපිට පක්ෂව නම් අපි එතනින් කතාව ඉවරයි. නමුත් ඇයි අපිට ක්‍රමක්‍රමයෙන් මේක අහිතකර යෝජනාවක් කරා පැමිණියේ? ඇයි? මොකද දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව සහ බටහිර රටවල් එකතු වෙලා අපිට විරුද්ධව මේ චෝදනා කරගෙන ආවේ ඒ දෙගොල්ලම මහින්ද රාජපක්ෂත් එක්ක වෛර බැඳගත් නිසා. ඇයි වෛර බැඳගත්තේ? මහින්ද ඒගොල්ලන්ගේ කීම අහන්න නැතුව මෙතුමා ඉතා පැහැදිලිව කිව්වාගේ ඒගොල්ලන්ගේ කීම අහන්න නැතුව කෘෂ්ණාව මේ ප්‍රංශයෙන් මිලිබෑන්නාව එංගලන්තයෙන් ඒගොල්ලන් කීම අහන්න නැතුව මේ යුද්ධය නිම කළ නිසා 1987 වඩමාරච්චි මේවිමේදී තමයි අපිට ප්‍රභාකරන් ඝාතනය කරලා මේ යුද්ධය අවසන් කරන්න තිබ්බේ. අවසන් කරන්න තිබ්බේ දවස් 3යි. දවස් 3යි නැත්නම් 4යි. පෙන්සිල් කොම්බෑගලු ජෙනරාල් වලාගේ ඇසේ තිබ්බ කඳුළු මම දැක්කා. විජේ විමරත්න මේ ජෙනරල්තුමාගේ තිබ්බ අසහනය මම දැක්කා. තව දවස් 3-4යි. ප්‍රභාකරන් කොටු වෙලා තියෙනවා වඩමාරච්චි වලට. මොකද උනේ ඉන්දියාවෙන් ඇවිල්ලා පරිප්පු දාලා ඉන්දියාවෙන් ආපු බලපෑම් වලට එදා හිටපු රාජ්‍ය නායකයා බය වෙලා නිවට වෙලා යුද්ධය නැවැත්තුවා. ඒක තමයි මම මේ ඉස්සර කියන්නේ the wars are won or lost by politicians කියලා. යුද්ධයක් කියන්නේ යුද්ධයේ ජයග්‍රහණය සහ පරාජය අත්පත් කරගන්නේ දේශපාලකයන්. war is an extension of politics. යුද්ධය කියන්නේ දේශපාලනයේ දුරුවක්. There can be politics without war, but there cannot be any war without politics. දේශපාලනයක් යුද්ධයක් නැතුව දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් නැතුව යුද්ධයක් නැහැ. දෙවන ලෝක මහා යුද්ධය දින්නේ වින්ස්ටන් චර්චිල්. පෙරදුනේ හිට්ලර්. ඒතර අපි එතන කියන්නේ නැහැනේ ඇඩ්මිරල් හියුස් නැත්නම් ජෙනරල් පජට් ගැන කතා කරන්නේ නැහැනේ. දේශපාලඥයා. ඉතින් එතන දේශපාලඥයා ජයවර්ධන නිවට වෙලා යුද්ධ නැවැත්තුවා. ඒ වගේම අවස්ථාවක් ආවා 2009 මයි මාසයේ 19 ප්‍රභාකරන් මැරුණේ මයි මාසයේ 12 13 වෙනකොට තමයි මෙතුමා කිව්වා වගේ අර ප්‍රංශයෙන් එංගලන්තයෙන් ඇවිල්ලා කිව්වා මේක නවත්තන්න කියලා. මම නැවැත්තුවේ නැහැ. දැන් මේ ඔපරේෂන් රූම් වල තියෙන ගුවන් සංඥා හුවමාරු මමත් අහගෙන හිටියා ප්‍රභාකරන් මැරෙන්න පැය දෙකකට ඉස්සෙල්ලා. එයාට දැඩි විශ්වාසයක් තිබ්බා බටේ රටවල් ඇවිල්ලා යාව බේරගනී කියලා. දැඩි විශ්වාසයක් තිබ්බා. එච්චර ලොකු ගරන්ටි එකක් මේගොල්ලෝ දීලා තිබ්බේ. ඉතින් එහෙමනම් මේකට අතුල් පහරක් බටේ රටවලට ගහපු අතුල් පහරක් තමයි අපේ මහින්ද රාජපක්ෂ කළේ. ඒ කළේ ඇයි? තමාගේ දේශපාලන අනාගතයේ පරදුවට තියලා තමයි ජාතිය වෙනුවෙන් රටේ මිනිසුන්ට සහනෙන් ජීවත් වෙන්න ඕන තමයි මේ යුද්ධය කළේ. ඒක නිසාම තමයි බටේ රටවල් දෙමළ ඩයස්පෝරාත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂව පැරැද්දුවේ. ඒ පරද්දපු නිසා තමයි ඒ පරද්දපු පළවෙනි දවසේ ජනවාරි 8 වෙනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරපු හැටි ජෝන් කෙරි ඒ කියන්නේ එක්සත් ඇමරිකා ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි කියනවා we are part of this victory. ජෝන් කෙරි කොහොමද අපේ ජයග්‍රහණයේ මේ කොටස්කරුවෙක් වෙන්නේ? ඒකෙම තේරෙනවා මොනතරම් ලොකු කුමන්ත්‍රණයක් තිබ්බද මහින්ද රාජපක්ෂ වෙලවන්නේ. ඒක නිසා තමයි දැන් මහින්ද රාජපක්ෂ එලවන්න ගත්තා. ඊට ඉස්සෙල්ලා තමයි මේක උනේ 2009 මහින්ද රාජපක්ෂ යුද්ධය දින්නා. ඊට පස්සේ ජෙනීවා යෝජනාව ගැන අපිට පක්ෂව ඊට පස්සේ මොනවාද කළේ? බෑන් කින් මූන් දැම්ම එයාව දෙනුවත් කරන්න මණ්ඩලයක්. ඒතර එයා බෑන් කින් මූන් මහලේකම්වරයාට කිසිම අයිතියක් නැහැ ස්වාධීන රටකට විරුද්ධව පරීක්ෂණ කරන්නට මණ්ඩලයක් පත් කරන්න. ඒකට නම් මහා සම්මේලනය නැත්නම් ආරක්ෂක මණ්ඩලයෙන් ඕනේ. නමුත් එයාගේ දැනුම සඳහා මේ මණ්ඩලයක් පත් කළා දරුස්මාන් වාර්තාව වල දන්නවා
ඒක කිව්වා අපි යුද අපරාධ කරලා තියෙනවා කියලා. ඒක මත තමයි 2012 2013 2014 යෝජනාවල් ක්‍රමක්‍රමයෙන් අපිට විරුද්ධව ආවේ. 2012 13 යෝජනාවට රුසියාව, ඇමරිකාව, විශ්වාව, චීනය, වෙනිසුලාව, ඉරානය ඇතුළු රටවල් 14ක් ඒකට විරුද්ධ වුණා. මේක හරි වැරදි. මේක දේශපාලන කර්තව්‍ය, මේක මානවිකම් පිළිබඳ මේක ඒක සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. ඒක 2014 මානවිකම් කවුන්සිලේ හයි කමිෂන් මවගලට කියන්නේ මේ පසුබිම ඉතාම කෙටි හයි කමිෂන්ට මේ බලය දුන්නා මේක ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. ඒකට පාකිස්තානය සහ ඉන්දියාව ඉතා දැඩිව විරුද්ධ වුණා. මේ ස්වාධීන රටකට එරෙහිව මේ වගේ පිටස්තරයක ඇවිල්ලා ඉන්වෙස්ටිගේට් ගන්න දෙන්න බෑ කියලා. නමුත් ඒක කළා. ඡන්ද 23ක් හම්බුණා පක්ෂව, ඡන්ද 12ක් හම්බුණා විපක්ෂව, ඡන්ද 12ක් මේ ඡන්ද දීමෙන් වැළකුණා 24යි. නමුත් පක්ෂව හම්බෙච්ච එක සම්මත කළා. ඒක අනුව තමයි සයිද් හුසේන් කිව්වේ අපි සම්පූර්ණයෙන්ම යුද අපරාධ කරා කියලා. අපි දෙමළ කාන්තාවන්ව දූෂණය කළා, අපි ළමා අපරාධ කළා, අපි දෙමළ ජනතාවට දෙන්න තියෙන ආධාර වැළැක්වුවා. මේ වගේ අභූත චෝදනා පත්‍රයක් දුන්නා. ඒක තමයි මංගල සමරවීර කියන දේශීය ද්‍රෝහි වෙච්ච විදේශ මන්ත්‍රීවරයා ඒක අගය කරමින් පිළි අරගෙන අපිට විරුද්ධව තියෙන ජෙනීවා යෝජනාවට සමානුග්‍රහකත්වයක් දෙන්න. මුලෝකේ මොනම රටකවත් විදේශ මන්ත්‍රීවරයෙක් තමාගේ හමුදාවල් යුද අපරාධ කරා කියලා පිළි අරගෙන තමාගේ රටට විරුද්ධව තියෙන යෝජනාවට කවදාකවත් සමානුග්‍රහකත්වයක් දෙන්නේ නැහැ. ලෝකේ එකම විදේශ මන්ත්‍රීවරයා මංගල සමරවීර තමාගේ රට පාවා දුන්නා. මම මේක පොඩි උදාහරණයක් ඔයගලන්ට ගන්න. ඒක තියෙන එක චෝදනාවක් තමයි අපි දෙමළ ජනතාවට දෙන්න තියෙන ආධාර වැළැක්වුවා කියන්නේ. දෙමළ ජනතාවට තියෙන ආධාර වළක්වනවා නම් ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ සම්බන්ධයෙන් අපි දාලා තිබ්බ කන්සල්ටේටිව් කමිටි ඔන් හියුමන් ට්‍රේනින් ඇසිස්ටන්ට් කියලා. ඒ කියන්නේ මානුෂීය ආධාර දීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කරලා තිබුණා. ඒකේ ප්‍රධානය වුණේ කොටාබය, ඒකේ සමාජික වුණේ මොළතිව්, කිලිනොච්චි, අම්පාර, වවුනියා හැමතැනම ඉන්න දිසාපතිවරු, දෙමළ දිසාපතිවරු සහ රොබර්ට් බ්ලේක්. ඔයගොල්ලන් රොබර්ට් බ්ලේක් කියන්නේ ඇමරිකාවේ තානාපති, LTT හිතවාදී සහ එක්සත් ජාතික සංඝයේ සීලම නියෝජිතයෝ මෙතන හිටියා. ඒගොල්ලෝ සුමාන දෙකෙන් රැස් වෙනවා. ඒගොල්ලන් අපගාව තියෙනවා. ඒගොල්ලන්ගේ මිනිත් සීට්, ඒගොල්ලන්ගේ වාර්තා ටොන් 10 ගාණක් අපි උතුරට යවමු. මේකෙන් මේ චෝදනාව සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභා වෙනවා. ඒ වගේ මේ චෝදනා සියල්ලක්ම නිෂ්ප්‍රභා කරමින් තිබ්බ වාර්තාවයි. එතකොට අනිත් එක තමයි දැන් මේ පහුගිය මාර්තු මාසේ තමයි දැන් 2015 තිබ්බ සමානුග්‍රහදත්තු යෝජනාවේ ප්‍රගතිය බලන්න තිබුණා. එතකොට 2015 මේ 2017 මාර්තු මාසේ ප්‍රගතිය බලනකොට ඔයගොල්ලෝ හිතන්නේ දැන් මේ දේ කියුණා අපේ රට යුද අපරාධ කරයි කියලා පිළිගන්නවා නම් කිසිම රටක් අපි කලේ නැහැ කියලා ඉන්නේ නැහැ. කවුද ඉන්නේ අපි කලේ නැහැ කියලා. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ එහෙමනම් ඒ වාර්තාව තියෙන විදිහට කටයුතු කරන්න කියලා. ඊට පස්සේ එනවා ඔයගොල්ලෝ දැනගන්න LTT හිතවාදී රාජ්‍යවල සංවිධාන. එක්සත් ජාතීන්ගේ සංගමයේ කතා කරන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වෙච්ච රාජ්‍යවල සංවිධාන. ඒතර ඒ වගේ සංවිධාන 15කින් මෙතන ඇවිල්ලා එකයට හම්බෙන්න තත්පර 90යි තත්පර 90 15ක් කියනවා අපිට මෙහෙම කරනවා මේ දෙමළ මිනිසුන්ට මේ වගේ අපරාධ කරනවා තාම අපේ මේ ඉඩම් බලෙන් පැහැර ගන්නවා අපේ ගෙවල් ගින තියනවා අපිව සමෝල් ඝාතනය කරනවා අපේ තාම හොඳ රූපත් තරුණයෝ මේ යුද හමුදා කඳවුරු වල ලිංගික වහලුන්සේ තවාගෙන ඉන්නවා. එහෙම කිව්වට පස්සේ ඔයගොල්ලෝ පුදු මේ නිමල් කාෆනෑන්ඩ් වෙනවා ඊට පස්සේ. අරතර නිමල් කාපනෑන්ඩ් කියනවා I am a victim of the last regime. මේ මගේ ඉස්සරහ කිව්වේ එක්සත් ජාතික සමිතිය. ඒතර සිංහල ගෑණියෙක් කියනවා ඒක සබ්ස්ටියුට් කරනවා ඒක පහවුරු කරනවා. ඊට පස්සේ එනවා පාක්කසෝති සරවණුතු. අපේ රටේ ඊට පස්සේ එනවා ආනන්දි කියන්නේ එලිගන් කියලා ත්‍රස්තවාදියාගේ බිනේදයා උතුරේ මේ පළාත් සභා මන්ත්‍රී. ඊට පස්සේ එනවා සිවාජිලිංගම් උතුරේ පළාත් සභා මන්ත්‍රී. මේ ඔක්කොම කියනවා සිංහලයා කියන නර්ම ජාතියක්ගේ බවට තමයි පත් වෙන්නේ. අපේ රට අපි යුද අපරාධ කරා කියලා පිළිගන්නවා. අනිත් රටවල් 47ත් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. අපිට විරුද්ධ LTT නඩේ සම්පූර්ණයෙන්ම විනාඩි 15ක් පමණ කතා කරනවා. ඒ ඇස්සේ තමයි අපිට යන්න පුළුවන් වුණේ. මම ගිහලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් NGO එකක් කරා. ඒතර මේ එකම NGO එක ඔයගොල්ලෝ දැනගන්න අපිට වෙච්ච දේ අපේ සිංහලයාගේ හැටි ජෙනීවා මේ නුවර පන්සල් දෙකක් තියෙනවා. එක පන්සලක් එක්සත් ජාතික සංගමේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් මේ පන්සල හරහා තමයි මම යන්න ගියේ. අන්තිම පැය 10ේදී මගේ නම රෙජිස්ටර් කරන පැය 10ේදී කිව්වා මට එන්න එපයි කියලා තහනම් කියලා. ඒ පන්සලේ මොකද දායක සභාවේ ඉන්නේ මේ යහපාලනේ ඉන්න 3-4 දෙනෙක් ඉන්නවා.
ගෝසරත් විශේෂයෙන් දෙන්නේ. පැය 10යි මට තිබ්බේ මොදලාට ඒ පැය 10 තුලදී බර්මින්ගම් නුවර තියෙන ලන්ඩන් නුවර බර්මින්ගම් වල තියෙන තව බෞද්ධ පන්සලක් අපි හොයාගෙන ඒකෙන් රෙජිස්ටර් වෙලා මම ඉතාලියට ගිහලා ඉතාලියෙන් නම් කෝච්චියේ තමයි ගියේ ජෙනීවා වලට ගිහිල්ලා මගේ තත්පරාණුවේ කතාව කළේ. ඒ තත්පරාණු කතාව අපිට දවස් 3-4ක් විතර අපට හම්බුණා. ඒ තුලින් අපිට පුළුවන් වුණා යම් කිසි වෙනසක් කරන්න. ඉතින් ඊට පස්සේ විදේශ අමාත්‍යවරු මගේ ළඟට ඇවිල්ලා පිටට තට්ටු කළා කිව්වා වා කියන එක අපි පිළිගන්නවද නැද්ද නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නමුත් මේකේ වෙනත් පැත්තක් තියෙන බව අපි අද තමයි දැනගත්තේ. ඒකෙන් තේරෙනවද ඔයගලන්ට මේ අවුරුදු ගාණක් තිස්සේ මේගොල්ලෝ කොහොමද මේ එක්සත් ජාතිකයේ මානවිකම් කවුන්සිලේ තනිකර තමන්ගේ ග්‍රහණයට අරන් තිබ්බේ. ඒක තමයි අපිට පුළුවන් වුණේ මේ පාර අපි ජූනි මාසෙ ගිහිල්ලා ඊට තව එක පියවරක් ඉදිරියට ගියා. ඒ පියවරක් ඉදිරියට ගිහලා මොකද තෙරේසා මේ ඔයදන්න තෙරේසා මේ කියන්නේ එංගලන්තයේ අගමැතිනේ. එයා කියලා කියනවා එයාගේ කට්ටිය එයාගේ සොල්දාදුවෝ මේ බේරගන්න එයා මේ මානවිකම් නීති එයා පුළුවන් නම් වෙනස් කරන්න උනත් එයා කැමතියි කියලා. ඉතින් මගේ අන්තිම කතාවේ මම කිව්වා Theresa May has said that she will go to the extent of even changing the human rights laws to protect her soldiers tackling terrorism. So I said, when we tackle the most ruthless terrorist organization in the world, this is how you treat us. If our soldiers have done anything wrong, let them be tried by our local courts. But if you recommend a hybrid court for our soldiers, you must do the same thing as per your mandate for the heroic British and the American soldiers who are fighting terrorism. ඒක මම කිව්වා. ඒ කියන්නේ තෙරේසා මේ එහෙම කියන්න පුළුවන් නම් එයා මානවිකම් මේ නීති කඩා බිඳ දාන්න පුළුවන් නම් එයාගේ සොල්දාදුව රකින්න. ඔයා කොහොමද අපිට කියන්නේ මේ වගේ මේ ඇක්ෂන් ගන්න ඕනේ කියලා? එහෙමනම් අපිට විදේශ විනිසුරු කරුවන් ගෙන දෙනුණු අධිකරණයක් අපිට දෙනවා නම් ඔයා ඒක අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් සොල්දාදුවන්ටත් ඒක පුදු කරන්න ඕනේ, ඒගොල්ලන්ටත් ඒක කරන්න ඕනේ. ඒක තමයි සෙයිද් හුසේන් එයාගේ කතාවේදී ඒක අපිව කෝට් කරලා, මාව කෝට් කරලා, තෙරේසා මෆත් කෝට් කරලා අපි දෙන්නම එක පැත්තකට දැම්ම. ඒකට මෙයා ඇත්ත වශයෙන්ම ඉරිසියයි. ඉතින් මෙයා ගොඩක් ඉරිසියයි. අපි දෙන්නම එතනට දාපු නිසා තෙරේසා මේවට මාවයි. එහෙම දාලා එයාගේ කතාව කළා. ඉතින් ඒ කියන්නේ යම්කිසි බලපෑමක් අපිට කරන්න පුළුවන්. අපි දෙන්න ඉතාලියේ ඔක්කොම ගියා එකට ගියේ කියලා තමයි වගේ විහිළු කරගන්නේ. ඉතින් එයාගේ රහස් ඔක්කොම මම දන්නවා නෑ. ඉතින් එහෙම තමයි මේ වගේ තත්ත්වයකට ආවේ. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ තව එකක් තියෙනවා. ලොකුම එක තියෙන්නේ ඊළඟ මාර්තු මාසේ. ඉතින් අපි දැන් බලනවා. ඕගොල්ලෝ දන්නවනම් පුළුවන් නම් කියන්න. අපි ගියේ එක රාජ්‍ය සංවිධානයක් කරා. ඒතර තත්පර 90යි අපිට තියෙන්නේ එක දවසට එක අයිටම් එකට කතා ගන්න. නමුත් LTT එක අය තත්පර 90 15ක් විතර ගන්නවා. NGOs 15ක් විතර තියෙන ඉඳලා. ඉතින් අපි දැන් බලනවා එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වෙච්ච තව NGOs ඉන්නවද තියනවාද කියලා අපිට ඒ මාර්ගෙනුත් යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් කරුණාකරලා අපිට ඒ බව කියන්න. එතකොට අපිට ඒ NGOs ඒ රාජ්‍ය සංවිධාන හරහා අපිට ගිහිල්ලා අපිට තත්පර 93 4ක් අපිට ගන්න පුළුවන් නම් ඊට වඩා ලොකු මැසේජ් එකක් අපිට එතන දෙන්න පුළුවන්. ඒක තමයි දැනට ජෙනීවා නුවර තියෙන தත්ත්වය. හැබැයි දැනට අපි සන්තෝෂ වෙනවා අපිට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් වුණා එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ විශේෂයෙන්ම මානවිකම් කොමසාරිස්වරයාට. එයා මේ කරන්නේ තනිකර බොරුවක් කියන එක අපි තාම පැහැදිලිව කියන්න පුළුවන් වුණා මාර්තු සහ ජූන් මාසෙ. ඒක තමයි ජෙනීවා නුවර උනේ. දැන් අතුරුදන්ගේ පනත ගැන මම ඔයගලන්ට ඉතාලම විනාඩි 5කින් මගේ කතාව අවසන් කරන්න. දැන් ඊයේ මම දැක්කා නිවුස් වලදී මනෝ ගණේෂන් ඇමතිවරයා ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියනවා ඇයි මේ අතුරුදන්ගේ පනත ඊයේ අත්සන් කළේ මේ ජනාධිපතිතුමා පෙරේද අත්සන් කළේ. එතකොට ඇයි මේකට විරුද්ධ වෙන්න? අතුරුදන් වෙන අය හොයන එක කොච්චර හොඳද? ඒගොල්ලන්ට වන්දි දෙන එක කොච්චර හොඳද? ඇයි මේ අන්තවාදීන් මේ වගේ මෙවෙන්නේ ජනාධිපතිතුමා ඊට හොඳ වැඩක් කරලා තියෙන කියලා තනි කරම ජනතාව රවට්ටන විදිහේ ප්‍රකාශ කළා. ඒක දැන් ඕගොල්ලෝ උනත් දන්නේ අතුරුදන් මේ පනත කියන මොකක්ද කියන එක තාම හරියට දන්නේ නැහැ නේ. දන්න අය ඉන්නවද? තාම හරියට දන්නේ නැහැ. අතුරුදන් මේ පනත දැන් සම්මත වුණා. ඒක ඕනෙක් කෙනෙක් කියන්නේ ඇයි අතුරුදන් මේ පනතට අපි විරුද්ධ වෙන්නේ? මොකක්ද ඒක තියෙන වැරද්ද? මොකක්ද වැරද්ද? අතුරුදන් වෙන අය වෙච්ච අය හොයන එකේ වැරද්ද මොකක්ද? කියන තමයි ඕනෙක් කෙනෙක් අහන්නේ. නමුත් මේකෙන් කරන්නේ මෙතුන්නේ අතුරුදන් මේ පනතේ තියෙන කාර්යාලයෙන් කරන්නේ ඒ අය හොයන මුවාවෙන්
අපේ රණවිරුවාව ජාත්‍යන්තර අධිකරණයට යවන එක. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. මේ OMP කාර්ය OMP කියන්නේ Office of Missing Persons Act. ඒක තමයි අතුරුදන් වීමේ පනත. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ OMP Act කියලා. ඒතර අතුරුදන් වීමේ පනතෙන් කාර්යාලයක් මේ කොළඹ ස්ථාපිත කරනවා. ඒ කාර්යාලයට පත් කරන්නේ කවුද? ඒ කාර්යාලයට පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද 9න් ඡන්ද 7ක්ම තියෙන්නේ සම්බන්ධන්ටයි රනිල් වික්‍රමසිංහටයි. ඒක සම්බන්ධන් කියලා කියන්නේ ත්‍රස්තවාදී LTT ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තේ නායකයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ යුද්ධයේ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින්වත් දායක වෙච්ච නැති කෙනෙක්. ඉතින් ඔය දෙන්න තමයි පත් කරන්නේ මේ කාර්යාලයට. ඒ දෙන්න පත් කරපු මේ මණ්ඩලය තමයි පෙරේදා ජනාධිපතිතුමා අත්සන් කළා මේ ඒක අනුමත කළේ. ඒ අත්සන් කළේ නැත්නම් දවස් 14කදී ඒක ඔටෝමැටිකලි අනුමත වෙනවා. ඒක අත්සන් කළේ නැත්නම් ඒක මේ ඉබේම අනුමත වෙනවා. ඒක තමයි අත්සන් කළේ. දවස් 14 වෙනි නිසා අත්සන් කළේ ඒකයි. අත්සන් කළේ නැත්නම් ඒක අනුමත වෙනවා. ඒතකොට මේ කාර්යාලයට දීලා තියෙන පවර්ස් මොනවාද? ඒ කාර්යාලයට දීලා තියෙන බල තමයි ඕනම කඳවුරකට ඕනම වෙලාවක ගිහිල්ලා ඕනම රහස්‍ය තොරතුරක් ගන්න පුළුවන්. ඒතකොට ඊට පස්සේ අපේ හමුදාවල කිසිම රහස් තොරතුරක් තියාගන්න බෑ. ඕන টොප් සීක්‍රට් එකක් වුණත් ගන්න පුළුවන්. ඒක දුන්නේ නැත්නම් ඒක දෙන්න අධිමති කළොත් ඒක දෙන්න ප්‍රතික්ෂේප කළොත් එයාව අභියාචනාධිකරණයට අපහාස කළසේ සලකා සිර දඬුවම් දෙන්න පුළුවන්. දෙවෙනි. තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ පුදුමෙයි මේකට පුළුවන් සාක්ෂි ආඥා පනතට පටහැනි සාක්ෂි පිළිගන්න. උදාහරණයකට අපි දැන් සිල්වා කියලා කියනවා ජෙනරල් සිල්වා මාව දූෂණය කරයි කියලා ජර්මනියේ කාන්තාවක් වීඩියෝ කොන්ෆරන්ස් දාලා කියනවා. ඒක අපේ අධිකරණය පිළිගන්නේ නැහැ. අපේ අධිකරණය නම් ඒ කාන්තාව වෙන්න ඕනේ විත්තු පොඩියට නගින්න ඕනේ මේ චූදිත ඇකියුස් මේ මොන හඳුර ගන්න ඕනේ ඊට පස්සේ ක්‍රොස් එක්සැමින් කරන්න ඕනේ අරස් ප්‍රශ්න අහන්න ඕනේ ඊට පස්සේ තමයි අධිකරණය තීරණය ගන්න. මේක එහෙම නැහැ. මේකේ ආයෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සාක්ෂියක් පන්තර පටහැනි ඒක. ඒ පටහැනි සාක්ෂි පවා පිළිගන්න පුළුවන් කියලා වෙනම ප්‍රතිපාදනයක් තියෙනවා. ඒක සාක්ෂි ආඥා පනතට පටහැනි මේ වගේ සාක්ෂි ගොනු කරලා මේගොල්ලෝ Tamanට අවශ්‍ය කරන ජෙනරාල්වරයා Tamanට අවශ්‍ය කරන පුද්ගලයාව වැරදි කරු කරනවා. එතකම් මොනවත් නැහැ. එයා වැරදි කරු කරනවා. වැරදි කරු කරලා ඒ වාර්තාව අධිකරණයට යවනවා. අධිකරණය යා නිදහස් වෙයි. නමුත් වැරදි කරු කළාම ඒ වැරදි කරු වෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙච්ච කාර්යාලයකින් කරන ලද පරීක්ෂණකින් පසුව තමයි ඒ වැරදිකරු වෙන්නේ. ඒක මේගොල්ලෝ යවනවා යුනයිටඩ් නේෂන්ස් වල සිකියුරිටි කවුන්සිල් එකට. හරි. එතකොට මෙතුමා කිව්වා බලාත්කාරයෙන් අතුරුදන් වී පනත. බලාත්කාරයෙන් අතුරුදන් වී පනත ආවට පස්සේ ඒක අත්සන් කරලා තියෙනවා. ඒක බලාත්මක කරලා තියෙනවා රටවල් 52ක්. එතකොට මේ ඕනම රටක ගිහිල්ලා මේ කාර්යාලයෙන් වරදකරු වෙච්ච ඒ ජෙනරල් වරයාට විරුද්ධව ඒ රටේ නඩුව දැම්මොත් අර බලාත්කාරයෙන් අතුරුදන් වීමේ පනත යටතේ මෙයාව පිටුවහල් කරන්න බැඳී සිටින අපේ රට. ඒ වගේම තමයි ඒ අත්සන් කරන ඒ නඩුව දාන රට රෝම ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙනවා නම් මෙයාව ජාත්‍යන්තර විධාධිකරණයට ගෙනියන්න පුළුවන්. අන්න ඕක බොහෝ අය දන්නේ නැහැ. ඒක ඩිලාන් පෙරේරා කියන්නේ මේ අතුරුදන් වෙන අය බැලුවට මොකද වෙන්නේ? අන්තිමේ මේකේ තියෙන ඊටාම දුෂ්ට මේක තමයි මේකේ ත්‍රස්තවාදියයි රණවිරුවයි සමාන තලයට ගෙනලා තියෙනවා මේ පනතේ. උදාහරණයක් හැටියට ගෝනගල ඉන්න අම්මා බඩදරුවම්මගේ බඩ පළලා කිරි කැටි අරගෙන මාළු කපන වගේ කපලා දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ ත්‍රස්තවාදියා මෙහෙයුමකදී මිය ගියොත් ඒත් එක්ක යනකොට අපේ රණවිරුවකුත් මිය ගියොත් නැත්නම් අතුරුදහන් වුණොත් ඒ අපේ රණවිරුවගේ බිරිඳටයි අර ත්‍රස්තවාදියාගේ බිරිඳටයි එකම මුදල තමයි හම්බෙන්නේ. මේ පනතින්. ඒ එකක්වත් මේ ඩිලාන් පෙරේරා මනෝගණශල්ල කියන්නේ නැහැ. මේකේ කොහෙවත් නැහැ LTT හෝ ත්‍රස්තවාදී කියලා. මේකේ තියෙන උතුරු නැගෙනහිර ගැටුම් වලින් අතුරුදන් වෙච්ච පුද්ගලයන්ට තමයි මේ වන්දි ගවන්නේ. ඒ කියන්නේ උතුරු නැගෙනහිර ගැටුම් වලින් අතුරුදන් වුණේ හමුදාවලට අමතරව ත්‍රස්තවාදීෝ. ත්‍රස්තවාදියාට වන්දි ගවන්න ත්‍රස්තවාදී වෙනුවෙන් ස්මාරක ඉදිකරන ත්‍රස්තවාදියාට විරුද්ධව සටන් කරපු රණවිරුවව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න තමයි OMP එක තියෙන්නේ. ඒක කවුද ජනතාව දන්නේ? ඉතින් මොනතරම් දුෂ්ට පාවාදීමක්ද මේ රජය කරන්නේ? ඒක තමයි අපේ ප්‍රශ්නේ. 1815 තමයි අපි දන්න
මහාම ලොකුම පාවා දීම කියලා අපි කියන්නේ. නමුත් ඒකෙත් අපේ කොන්දේසි තිබ්බා. අපේ කොන්දේසි අනුව තමයි බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ කියලා බ්‍රිතාන්‍යවරු සම්පූර්ණයෙන්ම එකඟ වුණේ. නමුත් මේ කිවිසුමේ නැත්තම් මේ යෝජනාවේ අපේ කොන්දේසි එකක්වත් නැහැ. තියෙන්නේ ඔක්කොම සම්බන්ධයේ සුබන්දරන්ගේ සහ ටීටි ඩයස්පොරා කොන්දේසි තමයි තියෙන අපි පිළිඅරන් තියෙන්නේ. ඉතින් මේ වගේ පාවාදීමක් අපි දන්නේ. ඉතින් මේක දේශද්‍රෝහියෝ අපි කවදා බලයට આવොත් අනිවාර්යයෙන්ම මේ දේශද්‍රෝහින්ට දේශද්‍රෝහි පනත යටතේ නඩු දානවා. නඩු දාලා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඕනම රටක දේශද්‍රෝහින්ට දෙන්නේ මරණ දඬුවම. ඒ මරණ දඬුවම දෙන්න කියලා මම මේ ඇත්ත වශයෙන්ම මම නිර්දේශ කරන බව ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ගේ ඉස්සරහ කියන්න ඕන. මොකද එච්චර ලොකු වේදනාවක් අපේ හිතට තියෙනවා. මෙච්චර අපි කැපවීම කළා 29000 මැරුණා. 14000ක් ආබාධිත වුණා. ඉතුරු ජීවත් වුණා. මම අවුරුදු 35ක් නේවිකේ. අවුරුදු 4ක් සිවිලාශ බලකායේ. අවුරුදු 39ක් මගේ ජීවිතේ හොඳම ටික ගෙවුනේ මහමූදේ සහ තර්ජිත ගම්මානවල. එතකොට ඒ ඉතුරු වෙච්ච අයව දංගිඩියට යවන්න තමයි හදන්නේ. 29000 මරුණා ඒගොල්ලෝ ඉවරයි. 14000ක් ආබාධිතලා ඒගොල්ලෝ ඉවරයි. ඉතින් ජීවත් වෙච්ච අයව දංගිඩියට යවන්න තමයි මේ වගේ පණක් ගේන්නේ. ඉතින් මේ වගේ රජයක් අපි තබාගත යුතුද? ඒතකොට තව විනාඩි දෙකකින් මම ඔයගලන්ට මේක කියන්න කොහොමද අපේ ඒකේ රට දෙකට වෙන්නේ කියලා. මේකෙන් මේ ව්‍යවස්ථාවෙන් මගේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් මට හිතවත් හාමුදුරු කෙනෙක් කිව්ව කතාව මම හැමතැනම මේක කියනවා. එයා කියනවා මේ වෙසක් මාසේ එයා ගියා කියලා උන්වහන්සේ ගිහිල්ලා තියෙනවා හමුදා රෝහලට. ගිහිල්ලා ඇඳක් ළඟට ගියා. ඇඳක් ළඟ ඉන්නවා සාමාන්‍යයෙන් මැදි වයසේ කෙනෙක් බෙල්ලෙන් පල්ලෙහා පර නැහැ සොල්දාදු. බෙල්ලෙන් පල්ලෙහා පර නැහැ මිතුරුනේ අවුරුදු 25ක්. අවුරුදු 25ක් බෙල්ලෙන් පල්ලෙහා පර නැහැ මේ ඇඳේ. ඒ මොකද යුද්ධය ආරම්භයේදී තමයි බෙල්ලට වැඩි වෙන්න තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ ළඟට ගිහලා අත අල්ලලා පිරිත් කියලා කිව්වලු පිරිත් කියලා අන්තිමට කිව්වලු කඳුළු පුරවගෙන පුතා ඔයාව දැක්කම මට හරි දුකයි කියලා මේ හාමුදුරුවෝ කිව්වා. එතන මේ සොල්දාදුවෝ කියනවලු අවුරුදු 25ක් ඇඳේ ඉන්න සොල්දාදුවෝ කියනවලු hina වෙලා ස්වාමීන් වහන්සේ මට දුක නැත්තම් ඇයි ඔබ වහන්සේට දුක කියලා ඇහුවා. මට දුක නැත්තම් ඔබ වහන්සේට දුක කියලා අහලා එයා hina වෙලා කියනවා මට තියෙන දුක් දෙකයි. මට තියෙන දුක් දෙකයි. පළවෙනි දුක තමයි ප්‍රභාකරන් මරනකොට මට යුද පිටියේ ඉන්න බැරි වුණා. ඒක තමයි මට තියෙන දුක පළවෙනි එක. දෙවෙනි එක තමයි මම වගේ 14000ක් මෙහි ඉන්නවා. මගේ සගය 29000ක් මැරුණා. අපි මේ ඔක්කොම කලේ රට ඒකේ රටක් හැටියට තියාගන්න. ඒ කරපු ඒකේ රටක් හැටියට මේ රට ව්‍යවස්ථාවකින් තැටියක තියලා මුන් දෙකට කඩන්න හදනවා නම් උන්ව මරන්න බැරි වෙන තමයි මට තියෙන දෙවෙනි දුක කියලා කිව්වා. දැන් බලන්න මොනතරම් ලොකු ගැඹුරක් ඒකේ තියෙනවද? මොනතරම් ලොකු තේරුමක් ඒ වාක්‍යයේ තියෙනවද? අපේ තරුණ කාලේ ගියේ මේ රටේ ඒකේ රටක් හැටියට කරන්න. 29000ක් කලේ මේ ඒකේ රටක් හැටියට තියාගන්න. 14000ක් ආබාධිතුනේ මේ ඒකේ රටක් හැටියට තියාගන්න. ඉංග්‍රීසියක සටන් කළේ අපි. 1918 කැරල්ලෙන් පස්සේ බ්‍රවුන්ඩි කාණ්ඩු වාරය මොනවද දුන්න නියෝගය? අවුරුදු 18 35 අතර සීලම සිංහලයෝ මැරිය යුතුයි. මැරුවා. ඔවුන්ගේ සීලම හරකබාන විනාශ කළ යුතුයි. විනාශ කළා. ඔවුන්ගේ සීලම කුමුරු විනාශ කළ යුතුයි. විනාශ කළා. ඔවුන්ගේ සීලම වැව්වමුණු විනාශ කළ යුතුයි. විනාශ කළා. ඔවුන්ගේ සීලම පළතුරු ගස් කැපිය යුතුයි. ඔවුන්ගේ සීලම ලිං වලට වස දැමිය යුතුයි. අන්න එච්චරට අපේ මුතුන් මිත්තෝ කැප වුණා. තමාගේ ආත්ම ගෞරවය, සම්පත්, තමාගේ ඉඩම්, තමාගේ වස්තුව සියලු දෙයක්ම නැති කරගත්ත මේ ඒකේ රටක් කියලා තියාගන්න. ඒ රට මුන් ව්‍යවස්ථාවකින් දෙන්න හදනවා නම් අර බලන්න අර වගේ ජීවත් වෙලා ඉන්න අයට මොනතරම් ලොකු වේදනාවක් තියෙනවද? ඒගොල්ලෝ එහෙම හිටියත් ඒකේ වටිනාකමක් තියෙන්නේ රට එක පීස් එකක් නැත්නම් එක වන් පීස් හැටියට අත එකක් හැටියට තියෙනවා නන්නේ. මේක කඩන්න හදනවා නම් ඒ තරම් ලොකු දුෂ්කරකමක් තියෙනව වෙන කොහෙද? අපේ අවුරුදු 2500ක ඉතිහාසය තුළ අපේ රට ආරක්ෂා කළ සියලුම වීරයෝ අපි පාවාදීමක් කරනවා. ඕගොල්ලෝ ඒකට සම්බන්ධ වෙනවා නිකන් හිටියෝ. ඕගොල්ලෝ ඒකට සම්බන්ධ වෙනවා ඒකට නිකන් හිටියෝ. වචනකින් වරි ඉදිරිපත් වෙලා මේක නවත්තන්න අපි අත් වශයෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ කීරට බෙදෙන්නේ මෙහෙමයි මිත්‍රෝනි. ඒක මෙතන කියවුන්නේ නැහැ. අපේ 13 වෙනි සංශෝධනයෙන් පස්සේ රට ෆෙඩරල් වුණා. නමුත් ඒක අපි නවත්ත ගත්තේ ජනාධිපතිතුමාගේ විධායක බලය ආණ්ඩුකාරවරයා හරහා පවත්වන නිසා. දැන් උතුරේ ඉන්නවා විග්නේශ්වරන් කියලා මේ ප්‍රධාන ඇමතිවරයෙක්. ඒ ඌ තරම් ජාතිවාදියෙක් මම දැකලා නැහැ. නමුත් ඒකට කවුරුත්
ජාතිවාදය කියලා කියන්නේ අපිට තමයි ජාතිවාදී කියලා කියන්නේ. මිනිහා කියනවා උතුරට සිංහලයන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ. නමුත් විග්නේෂන් කොහෙද ඉගෙන ගත්තේ? රොයල් කොලෙජ් එකේ සිංහලෙත් එක්ක. ඊට පස්සේ නීති විද්‍යාලයට කියලා සිංහලෙත් එක්ක නීති ඉගෙන ගත්තා. ඊට පස්සේ මැජිස්ට්‍රේට් කෙනෙක් වුණා. ඊට පස්සේ හයි කෝට් ජජ් කෙනෙක් වුණා. ඊට පස්සේ කෝට් ඔෆ් අපීල් කෙනෙක් ජජ් කෙනෙක් වෙලා මේ සුප්‍රීම කෝට් එකේ ජජ් කෙනෙක් වෙලා අවුරුදු 65ක් සිංහල සමග ජීවත් වෙලා ඌ උතුරට ගිහලා කියනවා සිංහලයන්ට උතුරේ ජීවත් වෙන්න අයිතියක් නැහැ. දෙමළ තරුණයන්ට සිංහලයෝ විවාහ කරගන්න එපා. නමුත් එයාගේ පුතු දෙන්නම බැඳලා ඉන්නේ සිංහලයෝ. එක් සිංහල කාන්තාවෝ. ඒතර ඒ වගේ මිනිහෙක් මේ බලය බෙදන්නේ නැතුව මෙහෙම කතා කරනවා නම් මුට බලය දුන්නොත් මොනවා නොකරයිද? එතකොට හෙට විග්නේශ්වර කිව්වොත් එimhe උතුරේ තියෙන පන්සල් ඔක්කොම ඉවත් කළ යුතු, බුදුපිළිම ඉවත් කළ යුතු නීතියක් ගෙනාවොත් අපේ ආණ්ඩුකාරවරයාට උතුරේ ආණ්ඩුකාරවරයාට පුළුවන් ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා ඒක නවත්තන්න. දැන් මේකේ මේ අනුකම්පිතේ තියෙන ප්‍රධානම නිර්දේශය තමයි ආණ්ඩුකාරවරයාගේ බලය අවශ්‍ය කළ යුතු. ඒ ආණ්ඩුකාරවරයාගේ බලය අවශ්‍ය කළොත් විග්නේශ්වරට ඕන නීතියක් හදාගන්න පුළුවන්. ඉතින් රටේ ඒ භාගය ඉවරයි. දෙවෙනි එක තමයි කෙටියෙන් මම කියන්නේ සමගාමී ලයිස්තුව කියලා එකක් තියෙනවා. 13න් ලයිස්තු 3ක් අනුමත වුණා. පළාත් සභාව වලට විෂයන් සඳහා යම්කිසි විෂයන් සඳහා නීති පත් කරන්න පුළුවන්. ඊට මධ්‍යම ආණ්ඩුවට පුළුවන් යම්කිසි විෂයන් සඳහා නීති පමුණවන්න. යම්කිසි විෂයන් 36ක් සඳහා ඒ දෙකේම අනුමැතිය ඕනේ පළාත් සභාවේ මධ්‍යම රජයේ. උදාහරණයක් ඇටියට දැන් එත කිව්වොත් මොකද දන්නවා ශරියා නීතිය අනුව මුස්ලිම්වරු දැන් ඉල්ලනවා සමහර මුස්ලිම්වරු ඉල්ලනවා අවුරුදු 12න් පල්ලෙහා ගෑනු ළමයින්ව බඳින්න ඕනේ කියලා. ඒත් මුස්ලිම් රටවල ඒක කරනවා. උදාහරණ පුංචි ළමයි අතින් අල්ලන් යන්නේ අවුරුදු 7 8 ගෑනු ළමයි බැඳලා. ඉතින් මේක කරන්න ඕනේ කියලා කිව්වොත් එතේ මේ නීතිය ගෙනාවොත් මධ්‍යම රජයට ඒක නවත්තන්න පුළුවන්. මොකද විවාහ සෞප්පන්න තියෙන්නේ සමගාමී ලයිස්තුවේ. අපිට ඒක නවත්තන්න පුළුවන්. දෙහෙට කිව්වොත් එimhe විග්නේෂන් උතුරේ අපිට උසස් පෙළ ඕනේ නැහැ මම මේකට ඩිප්ලෝමා එකක් දානවා කියලා කිව්වොත් එimhe අපිට නවත්තන්න පුළුවන්. මොකද අධ්‍යාපනයේ තියෙන්නේ සමගාමී ලයිස්තුවේ. හෙට කිව්වොත් එimhe කුමන අබේ භූමියේ අක්කර 500ක් සුද්ධ කරලා තට්ටු නිවාස ගහන්න ඕන කියලා නීතියක් ගෙනාවොත් අපිට නවත්තන්න පුළුවන්. මොකද පරිසරයේ තියෙන්නේ සමගාමී ලයිස්තුවේ. මෙයාගේ දෙවෙනි නිර්දේශය තමයි සමගාමී ලයිස්තුව අහෝසි කළ යුතුයි. ඒත් සමගාමී ලයිස්තුව අහෝසි කරලා ප්‍රධාන මේ ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කළොත් විතර මේ රට ෆෙඩරල් වෙලා ඉවරයි. ඊටත් එහා වෙලා ගිහින් ඉවරයි. ඉතින් ඒකට අපි ඉඩ දෙනවද? ඒක තමයි මේ වහගෙන ඉන්නේ. සයිටම් එකට උත්තර දෙන්නේ නැත්තේ ඒකයි. ඉතින් මිනිස්සුන්ගේ ඔක්කොම මේ අදත් ගහලා සයිටම් එකේ මේ ළමයින්ට මිනිස්සුන්ගේ ඔක්කොම අවධානය එතන. දැන් මේ ව්‍යවස්ථාව ගැන කවුරුත් දැන් කතා කරන්නේ නැහැ. දැන් ඔහොමම ගියා ටක් ගාලා මේගොල්ලෝ තුනෙන් දෙකෙන් මේක සම්මත කර ගන්නවා. ජනමත විචාරණයකට යන්නේ නැහැ. ඒතකොට රට ඊට පස්සේ අපි දේශපාලන කළත් වැඩන්නේ අපි කතා කරලා වැඩකුත් නැහැ. ඕක කවදාකවත් අපිට හරවන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ උතුරට ඒ වගේ තත්ත්වයක් આવොත් උතුරට උඩින් 18ක් උඩින් ඉන්නේ මිලියන 80ක් ඉන්න දෙමළ ජනතාව තමිල්නාඩු උන් එක්ක එකතු වෙලා වෙනම රටක් හදන්නේ කාටවත් නවත්තන්න බෑ. වෙනම රටක් නැතුණත් උන් එක්ක එකතු වෙලා මේ රට සම්පූර්ණ ස්වාධීන වෙන එක කාටවත් නවත්තන්න බෑ. දැනටමත් දෙමළින් ජාතිය කියන්න ඉඩ දීලා ව්‍යවස්ථාවත් මේ උල්ලංඝනය කරමින් ඒකට ඉඩ දීලා දැනටමත් ඒකට ප්‍රවිෂ්ටයක් හදාගෙන ඉන්නයි. නෝකේ තමයි ඊටාම කෙටියෙන් මම ඔයගලන්ට කියන්නේ ඊටාම භයානක තත්ත්වයක්. මේක ගැන පැය ගාණක් අපිට කතා ගන්න පුළුවන්. නමුත් මේ ටික හරි ඔයගොල්ලෝ දැනගත්තොත් ඔයගලන්ට දැන් තේරෙනවා ඔයගොල්ලෝ රටට ආදරය කරන පුද්ගලයෝ හැටියට මොනතරම් ලොකු අවදානමකද අපි ඉන්නේ. ඒකට අපි එනම් තවදුරටත් නිද්‍රාශීලීව ඉන්න බෑ. අපි පුළුවන් හැටියට අපි ඔක්කොම දැනුවත් කරලා මේක අපි පරාජය කරන්න ඕනේ. මේ පරාජය කරේ නැත්නම් අපි අත්‍යවශ්‍යම අපේ මුදුන් මිත්තෝ අපිට ශාප කරනවා අනුමාන. අපි නිකන් සිටීමත් මේකට අනුබල දීමක්. අපිට නිකන් ඉන්න බෑ. ත්‍රස්තවාදයේ අතරමැදියෙක් නෑ. There's no middleman in terrorism. You are a terrorist or not. ඒ වගේ මේකෙත් අතරමැදියෙක් නෑ. මේකේ එක්කෝඹ මේ ව්‍යවස්ථාවත් එක්කෝම ව්‍යවස්ථාවෙන් නැතුව අතරමැදියෙක් නෑ මෙතන. ඒකින්ද ඔයගොල්ලෝ නිකන් හිටියත් ඒක ඒගොල්ලන්ගේ පැත්තට තමයි යන්නේ. ඒකින්ද අපි ඇත්ත වශයෙන්ම සුදුසු නායකත්වයක් යටතේ ඉදිරියට පැමිණලා මෙන්න මේ දෙක අපි ජෙනීවා නුවර තියෙන අපේ පාවා දීමයි ව්‍යවස්ථාවයි අපි කොහොම හරි පළක් ගන්න ඕනේ. එතකොට මේගොල්ලෝ 2020 නෙමෙයි 2030 වෙනකන් ගියත් මට නම් ප්‍රශ්නයක් නැහැ. මේ දෙක කරන්න නැතුව. ඒකින්ද අපි ඒක නැති නිසා තමයි පුළුවන් තරම් ඉක්මනට මේ රජය කෙසේ හෝ පෙරලලා අපේ ජාතිය අභිමානය ලක් ගන්න එකලංගේ ඒකට ඔයගලන්ගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.